Hi guys, welcome to our YouTube channel. ඉතින් අපි අද තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද Shinigan visa apply කරන්න කියලා UK වල ඉඳන්. ඉතින් අපි ළඟදී Shinigan visa apply කරා. අපි Shinigan visa apply කරේ ස්විට්සර්ලන්ඩ් හරහා. අපිට අවුරුද්දකට Shinigan visa ලැබුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි පෙන්නනවා කොහොමද අපි Shinigan visa form එක fill කරන්නේ, ඒ apply කරන application form එක fill කරන්නේ කොහොමද, ඒ වගේම මොනවද ඕන documents, අපේ cover letter එක අපි මේ හැමදේම මේ වීඩියෝ එකෙන් cover කරන්න try කරනවා. ඉතින් ඔයාලා Shinigan visa apply කරන්නේ ස්විට්සර්ලන්ඩ් හරහා නොවෙන්න පුළුවන්. හැබැයි ඒ හැම ඔයාලා මොන රටකට apply කරත් ඒ ගොඩක් countries වල application form එක සමානයි. ඒ වගේම අවශ්‍ය documents උත් එකම වගේ තමයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වෙන country එකකට apply කරත් refer කරන්න පුළුවන්. ස්විට්සර්ලන්ඩ් visa apply කරන්න ඕන VFS Global හරහා. ඉතින් අපි VFS Global website එකට ගිහින් visa type එක tourism කියලා select කරාම අපිට අවශ්‍ය documents මොනවද, cost එක මොනවද, මේ හැම detail එකක්ම බලා ගන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක්ට visa fee එක යනවා £76. ඉතින් ඊළඟට documents required tab එකට ගිහිල්ලා click here කියන තැන click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඕන documents list එකක්. ඉතින් මේකේ උඩින්ම තියෙන්නේ visa application form එක ඕන කියලා තියෙනවා. අපි ඒක fill කරන හැටි මේ වීඩියෝ එකකින් පෙන්නනවා. ඊට පස්සේ අපි ලියපු cover letter එක ඒවත් ඔයාලට download කරගන්න පුළුවන් විදිහට අපි description box එකේ add කරලා තියන්නම් link එක. ඉතින් අපි visa application එක submit කරද්දී අපි අපි දීපු documents තමයි fill කරපු application form එකක් දුන්නා. ඒ වගේම අපේ immigration status prove කරන්න share code එක download කරලා ඒක print කරගෙන ගියා. ඒ වගේම තමයි අපේ last 3 months bank statements, pay slips, ඊට පස්සේ cover letter එක, ඊට පස්සේ අපි work කරන තැනින් no objection letter එකකුත් ගත්තා. අපි ඒකත් ඔයාලට template එකක් attach කරලා තියන්න. ඒ වගේම තමයි අපි ළඟදී ගතපු passport size photo එකකුත් ඕන වෙනවා. ඉතින් ඒකත් අරන් යන්න අමතක කරන්න එපා. ඉතින් තවත් තියෙන ප්‍රශ්නයක් තමයි Shinigan visa apply කරනකොට කොහොමද biometrics දෙන්න appointment එකක් book කරගන්නේ කියලා. ඉතින් අපි ස්විට්සර්ලන්ඩ් වලට appointment book කරන්න නිතරම website එක බල හිටියා. එතකොට සමහර වෙලාවට තියෙනවා join for a waiting list කියලා option එකක්. ඉතින් අපි ඒකට join වෙලා මගේ email ID එක දීලා තිබුණේ. slots තියෙන වෙලාවට අපිට email එකක් එනවා. ඔයාලා 10 minutes එකක් තියෙනවා මේ period එක ඇතුළත ගිහින් application form එක fill කරලා appointment එකක් book කරන්න කියලා. ඉතින් ලන්ඩන් මැන්චෙස්ටර් වගේ නම් ඔයාලා අපොයින්ට්මන්ට් හොයන්නේ අපොයින්ට්මන්ට්ස් ගන්න ටිකක් අමාරුයි. අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කරෙත් එඩින්බරෝ දාලා. එතකොට අපිට අපොයින්ට්මන්ට්ස් තියෙනවා පෙන්නවා. ඔයාලා VFS Global එකේ account එකක් හදන්න ඕනේ. account එක හදලා account එක verify කරලා sign in වුණාට පස්සේ ඔයාලට option එකක් තියෙනවා start new booking කියලා. ඉතින් මෙතනදී පුළුවන් ඔයාලට ඔයාලගේ application center එක choose කරන්න. ඉතින් ඔයාලා choose කරාට පස්සේ appointments නැත්තම් ඔයාලට option එකක් මෙන්න මෙතනදී හම්බ වෙනවා join the waiting list කියලා. එතනදී ඔයාලගේ information දෙන්න. ඊට පස්සේ appointments තියෙන වෙලාවක ඔයාලට email එකක් එනවා appointment එකක් book කරන්න පුළුවන් කියලා. ඉතින් අපි මෙතනදී එඩින්බරෝ තමයි choose කරන්නේ. ඒක නිසා appointments තියෙන නිසා අපිට ඊළඟ step එකට යන්න පුළුවන්. මෙතන ඔයාලගේ passport එකේ තියෙන විදිහටම details enter කරන්න. ඔයාලගේ නම, gender එක, date of birth, nationality, passport number ඒ ටික තමයි මෙතන add කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ contact details, ඔයාගේ email ID එක අහලා තියෙනවා. ඉතින් මේ information ටික fill කරලා ඊළඟට ඊළඟ option එකට යන්න save කියන button එක click කරන්න. ඉතින් මෙතනදී ඔයාලට කියනවා ඔයාලට 30 minutes තියෙනවා form එක online form එක fill කරන්න. ඒ වගේම ඔයාලට form එක fill කරන්න නැතුව appointment එකක් book කරන්නත් බෑ. මේ eligibility criteria කියන section එකේ ඔයාලගේ basic details අහලා තියෙන්නේ නම, nationality එකේ passport number එක. ඉතින් ඒ ටික enter කරලා ඊළඟ page එකට ගියාම ඊළඟට අහන්නේ ඔයාලගේ passport details. ඒ වගේම කොහෙද place of birth, ඔයාගේ nationality ඒ වගේ දේවල් අහලා තියෙන්නේ. ඉතින් මම මේවා through in detail යන්නේ නැහැ. මේවා ඔයාලට fill කරගන්න පුළුවන් simple questions ටිකක්.
ඊළඟ සෙක්ෂන් එකේ අහලා තියෙන්නේ ඇප්ලිකන්ට්ගේ ඇඩ්‍රස් එක මොකක්ද, පෝස්ට් කෝඩ් එක. ඊට පස්සේ අහලා තියෙනවා ෆැමිලි මෙම්බර්ස්ලා ඉන්නවද EU වල කියලා. ඉන්නවනම් yes කියලා සිලෙක්ට් කරන්න, නැත්නම් no කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔකියුපේෂන් එක මොකක්ද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ID එක, ටෙලිෆෝන් නම්බර් එක, ඒ ඩීටේල්ස් උත් ෆිල් කරන්න ඕන. ඉතින් is your residence in a country other than country of current nationality කියන එකට අපි years කියලා select කරනවා. මොකද අපි UK වල ඉන්න නිසා. ඊට පස්සේ අහනවා ඔයාලගේ country එකේ residence permit number එක මොකක්ද කියලා. ඉතින් මෙතනට share code එක generate කරලා share code එක add කරන්න ඕන. ඊළඟ question එකේ අහන්නේ residence permit එක valid date එක. මෙතනට දාන්නේ ඔයාගේ share code එක valid වෙන end වෙන date එක නෙවෙයි, ඔයාගේ visa end වෙන date එක. ඊළඟ question එක අහන්නේ ඔයාගේ employer ගේ නම, ඊට පස්සේ work කරන තැන address එක අහලා තියෙනවා. එතන telephone number එක, address එක, ඒ වගේ දේවල් තමයි අහලා තියෙන්නේ. ඊළඟට අහලා තියෙනවා ඔයාලා කලින් biometrics දීලා තියෙනවද කියලා. ඉතින් අපි කලින් දෙපාරක් ශනිකන් වීසා apply කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ question එකට yes කියලා select කරනවා. ඊළඟ question එකෙන් අහලා තියෙන්නේ ඔයාලා fingerprint දීපු date එක මොකක්ද කියලා. ඉතින් මෙතනට fingerprint දීපු date එක දාන්න ඕන. ඊට පස්සේ අහලා තියෙනවා visa sticker number එක. ඉතින් මේ visa sticker number එක ඔයාලට ගන්න පුළුවන්. ඔයාලගේ ශිනගන් ඔයාගේ passport එකේ ශිනගන් visa sticker එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා visa sticker number එක. ඉතින් ඒ details enter කරලා ඊට පස්සේ save and continue click කරන්න. මේ page එකේ අහලා තියෙන්නේ අපේ travel details. ඉතින් පළවෙනි question එක තමයි purpose of travel. ඒකට අපි tourism කියලා select කරනවා. ඊට පස්සේ මොන හරි additional information දෙන්න ඕන නම් මෙතනදී ඔයාලට දෙන්න පුළුවන්. අපි tourism කියලාම දානවා. ඊට පස්සේ ඊළඟ question එකේ අහන්නේ number of entries requested. අපිට multiple entries අපි request කරා. ඊට පස්සේ අහලා දෙනවා did you have any Shinigan visa issued during the past 3 years. අපි කලින් දෙපාරක් Shinigan visa apply කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි years කියලා select කරනවා. ඊට පස්සේ visa validity date එක තමයි අහන්නේ. ඉතින් මේකත් ඔයාලට ඔයාලගේ passport එකේ Shinigan visa sticker එකෙන් හොයාගන්න පුළුවන්. ඒකේ තියෙනවා Shinigan visa validity date එක කවද වෙනකම් valid ද කියලාත් ඒකේ තියෙනවා. ඉතින් ඊළඟට අහනවා travel insurance එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම travel insurance එකක් දාලා ඒ documents submit කරන්න ඕන biometrics වෙන දවසට. ඊළඟ section එක තමයි accommodation details. ඉතින් මෙතනට ඔයාලගේ hotel details තමයි දාන්න ඕන. අපි ගොඩක් වෙලාවට කරන්නේ booking.com එකෙන් free cancellation තියෙන කලින් pay කරන්න ඕනේ නැති hotel එකක් තමයි අපි book කරන්නේ. ඉතින් ඊට පස්සේ visa ආවට පස්සේ ඒක cancel කරලා අපිට ඕනි hotel එක අපි book කරගන්නවා. ඊට පස්සේ මෙතන තවත් අහලා දෙනවා ඔයාගේ accommodation එකේ contact details, address එක, telephone number එක වගේ දේවල්. ඔයාලා hotel reservation confirmation එක print out කරලා ගන්නකොට ඔයාලත් එක්ක journey එක යන හැමෝගෙම නම ඒ hotel confirmation එකේ තියෙන්න ඕන. ඉතින් මේක ඔයාලට edit කරගන්න පුළුවන් booking.com එකට ගියාට පස්සේ option එකක් තියෙනවා other guest කියලා option එකක් තියෙනවා add කරන්න. ඉතින් එතනට ගියාම add කරගන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනි question එක තමයි මේක transit visa එකක්ද කියලා. අපි no කියලා select කරනවා. ඊට පස්සේ අහනවා ඔයාලා ශිනගන් area එකට enter වෙන date එක. ඊට පස්සේ අහනවා ශිනගන් area එකෙන් departure වෙන date එකත්. ඉතින් ඊට පස්සේ එතන duration of stay එක ඔයාලගේ dates වලින් අනුව ඒගොල්ලෝ calculate කරලා ගන්නවා. ඉතින් ඔයාලා hotels book කරද්දී මේ dates හැම එකකටම අදාළ වෙන්න hotel reservations දාන්න අමතක කරන්න එපා. ඔයාලා දවස් 8ක් ඉන්නවා නම් ඒ දවස් 8ටම hotel reservation එක තියෙන්න ඕන. ඊළඟ question එකේ අහලා තියෙන්නේ මේ cost of travelling කවුද cover කරන්නේ? ඉතින් අපි choose කරනවා by the applicant himself කියලා. ඊට පස්සේ අහලා තියෙනවා කොහොමද ඔයාලගේ cost එක cover කරගන්නේ කියලා. ඉතින් අපි cash, credit card, ඊට පස්සේ අපි transport, hotels වලට කලින් flights වලට කලින් pay කරනවා. ඒක නිසා prepaid transportation, hotels වලට pay කරනවා. ඒක නිසා prepaid accommodation කියලා select කරනවා. ඊට පස්සේ අහලා තියෙනවා Shinagan state of first entry. ඉතින් අපි ඉස්සෙල්ලම enter වෙන්නේ Switzerland වලට නිසා අපි Switzerland කියලා select කරනවා.
ඊට පස්සේ countries of destination. ඉතින් මෙතනට ඔයාලා තවත් countries වලට යන්න plan කරනවා නම් ස්විට්සර්ලන්ඩ් වල ඉඳන් ඒ countries තුත් මෙතන select කරන්න ඕන. අපි ස්විට්සර්ලන්ඩ් විතරක් යන නිසා ස්විට්සර්ලන්ඩ් කියලා select කරනවා. මෙතන අහලා තියෙන්නේ cost එක cover කරන්නේ වෙන කවුරු හරිද කියලා. ඉතින් අපිම cost එක cover කරගන්න නිසා අපි no කියලා select කරනවා. ඊට පස්සේ cost එක cover කරන්නේ කවුද කියලා හිතුවත් එතනට අපි applicant කියලා දානවා. ඉතින් ඔයාලට කෙලින්ම review කරන්න නැතුවත් application එක submit කරන්න පුළුවන්. ඒ වුණාට ඔයාලට ඕන නම් ආයෙමත් application එක review කරලා මොන හරි change කරන්න තියෙනවා නම් change කරන්න option එකක් මෙතනදී ඔයාලට දීලා තිනවා. ඔයාලා details ඔක්කොම check කරාට පස්සේ ඔයාලට පුළුවන් application එක submit කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට තවත් applicant කෙනෙක්ව add කරන්න. තවත් ඔයාලත් එක්ක යන කවුරු හරි ඉන්නවා නම් ඔයාලට පුළුවන් add another applicant කියලා මෙතනට තවත් applicant කෙනෙක්ව add කරන්න. ඉතින් අපේ වීසා ෆී එකට අමතරව VFS එකනොත් £20 per person charge කරනවා යාලා සර්විස් ෆී එකක් විදියට. ඉතින් ඊළඟට තියෙන්නේ ඔයාලට අපොයින්ට්මන්ට් එකක් බුක් කරන්න. ඔයාලට කැමති ඩේට් එකක් චූස් කරලා ටයිම් එකක් චූස් කරලා පේමන්ට් එක කරලා අපොයින්ට්මන්ට් එක බුක් කරන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ cover letter එකේ sample එකක්. අපි මේක description box එකේ Google Drive එකට link එකක් දාන්න. ඉතින් එතනින් ඔයාලට ඔක්කොම documents download කරගන්න පුළුවන්. cover letter එක දාද්දී යන හැම applicantම cover letter එක ගානේ දාන්නත් ඕන. ඉතින් අපි cover letter එකේ mention කරා අපිට කලින් දෙපාරක් ශනිගන වීසා තිබුණ නිසා ඒ travel කරපු හැම country එකක්ම අපි mention කරා. ඒ වගේම අපි හොඳ clear itinerary එකකුත් දුන්නා. තවත් විශේෂ දෙයක් තමයි අපි අවුරුද්දකට cover letter එකේ itinerary එකත් add කරා. අපි මෙන්න මේ countries වලට අපිට ශනිගන වීසා අවුරුද්දකට ලැබුණොත් යනවා කියලා අපි itinerary එකත් add කරා. ඉතින් ඔයාලා ශනිගන වීසා submit කරද්දී අනිවාර්යයෙන්ම travel insurance එකකුත් අපේ trip එකේ duration එකට travel insurance එකක් submit කරන්න ඕන. ඉතින් travel insurance එකේ cover එක අනිවාර්යයෙන්ම £30,000 හරි €30,000 හරි වෙන්න ඕන. ශිනගන් ඒරියා එකේ තියෙන හැම country එකක්ම cover වෙන travel insurance එකක් වෙන්නත් ඕන. ඉතින් අපි ශිනගන් වීසා එකට apply කරද්දී අපි use කරපු travel insurance එක තමයි මේ cover for you කියන්නේ. ඉතින් අපිට issue එකක් වුණේ නැහැ. ඉතින් මේක ඇත්තටම ගොඩක් expensive නෑ. ඒක නිසා ඔයාලටත් ඕන නම් මේකෙන් quote එකක් අරගෙන policy document එක attach කරන්න පුළුවන්. ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ කොහොමද ඉන්ෂුරන්ස් කෝඩ් එකක් ගන්න කියලා. ඉතින් මේකේ බේසික් travel details තමයි අහන්නේ. මම මේකේ in detail දන්නේ නැහැ. ඉතින් අපි සබ්මිට් කරපු ඩොකියුමන්ට්ස් වල sample ඩොකියුමන්ට්ස් ඔයාලට Google Drive එකකින් download කරන්න පුළුවන් විදිහට description box එකේ link එකක් දාන්නම්. ඉතින් ඔයාලට මොන හරි questions තියෙනවා නම් comment කරන්න අමතක කරන්නත් එපා. අපේ channel එකට subscribe කරන්න. Thank you so much for watching this video.